ඉතින් අද වීඩියෝ එකෙන් අරන් ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ GT3 කියන DJI Neo drone එකේ high copy එකක් වෙන සුපිරිම drone එකක් වෙන GT3 කියන drone එකේ unboxing and review වීඩියෝ එක තමයි අද වීඩියෝ එකෙන් අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මීට කලින් වීඩියෝ එකදී මම GT3 කියන drone එකේ review වීඩියෝ එකක් ගෙනාවා. ඉතින් ගොඩක් අය කිව්වා මේ drone එකේ unboxing එකක් ඒ වගේම තමයි camera test එකක් flying test එකක් මේ වගේ ගොඩක් දේවල් ගේන්න කියලා. ඉතින් ඒ නිසාම Bivins එකකින් මම මෙන්න මේ drone එක ඉල්ලගෙන වීඩියෝ එකක් කරන්න මම හිතුවා. ඉතින් මේ තියෙන්නේ ඒ Bivins එකෙන් අපිට එවපු drone එක. එහෙනම් වැඩි කතා වෙන්නේ නැහැ. අපි ඉක්මනට ගිහිල්ලා බලමු මෙන්න මේ drone එකේ review එකක් වගේම unboxing එකක්. ඒ වගේම තමයි මේ වීඩියෝ එකෙන් අන්තිමේදී මේ drone එකේ camera test එක, flying test එකක් මේ වගේ හැම දෙයක්ම අපි ඉදිරියේදී අරන් යනවා. නම් වැඩි කතා වෙන්නේ නැහැ. ඉක්මනට මම වීඩියෝ එකට තාමත් අපේ channel එක subscribe කරේ නැත්නම් පහලින් තියෙන subscribe button එක click කරලා අපේ channel එකට join වෙන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් යාළුවනේ මේ රුපියල් 15000ක් වටින GT3 drone එක රුපියල් 13500කට ඕනේ නම් අනිවාර්යෙන් වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න අමතක කරන්න එපා. ඉස්සෙල්ලාම බලමු මට Bivins එකෙන් මෙන්න මේ විදිහට මගේ ගෙදරට එවපු courier service එකෙන් pack කරලා තියෙන විදිහ. ඉතින් යාළුවනේ ඉස්සෙල්ලාම මෙතනින් අපේ details ටික දීලා තියෙනවා courier service එකෙන් ඒගොල්ලන්ගේ විස්තර ටික සහ COD මේක කියන්නේ අපේ cash on delivery ඒගොල්ලෝ පහසුකම් දීලා තියෙනවා. ඒකේ balance එක මෙතනින් දීලා තියෙනවා. ඒ කියන්නේ අපි දෙන්න ඕන cash on delivery එකට දෙන්න ඕන ගාණ මෙතනින් තියෙනවා. ඊට පස්සේ මගේ විස්තර ටිකයි Bivins එකේ විස්තර ටිකයි මෙතනින් තියෙනවා. ඒ වගේම තමයි මේක එවන කම්පැනි එක කියන්නේ courier service එකේ විස්තරත් මෙන්න මෙතනින් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට හොඳ පැකින් එකකින් අපිට මේ courier service එකෙන් එවලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් Bivins එකෙනුත් මේක හොඳම courier service එකට දාලා තමයි අපිට මේ පැකේජ් එක අපේ ගෙදරට cash on delivery තරහා ලබා දෙන්නේ. එහෙනම් දැන් අපි මේ පැකේජ් එක මේ ඉටිකොලේ අයින් කරලා බලමු ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් යාළුවා අපේ පැකේජ් එක මේ විදිහට අයින් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට GT3 drone එකේ picture එකක් මෙතනින් බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි පිටිපස්සෙනුත් picture එකකුයි remote එකයි බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් පෙට්ටියටත් ඒ කියන්නේ මොකුත් box එකකට ලොකු damage එකක් කරලා නැහැ. පොඩ්ඩක් මේ අයින් එහෙම පොඩ්ඩක් නැමිලා තියෙනවා. ඒ delivery එකෙන් පොඩ්ඩක් මේ අවශ්‍ය වෙන්න ඕනේ. ඒ අරන්න කිසි ප්‍රශ්නයක් box එකට නම් වෙලා නැහැ. මම හිතන්නේ ඇතුලේ drone එකට කිසිම දෙයක් issue එකක් නැතුව ඇති කියලා. box එකත් ගොඩක් ලස්සනට design එකක් තියෙනවා. ගොඩක් ආස හිතෙන විදිහට premium look එකක් තියෙනවා drone එකේ සහ remote එකේ වගේම තමයි box එකේ. එහෙනම් අපි දැන් බලමු box එකේ මොනවද අන්තර්ගත වෙන්නේ කියලා. ඉතින් යාළුවනේ ඉස්සෙල්ලාම අපිට මෙන්න මෙතනින් අපේ drone remote එක බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙන්න මෙතනින් අපේ drone එක බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතනින් smart drone GT3 කියලා මේ විදිහට අපිට මෙතනින් GT3 drone එකේ logo එක දීලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතනින් අපිට mini drone කියලා බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි මෙතනින් drone එකේ පොඩි option ටිකක් දීලා තියෙනවා. cool LED light තියෙනවලු. ඒ වගේම තමයි මෙතනින් large capacity battery එකක් තියෙනවලු. ඒ වගේම තමයි aerial camera එක කියන්නේ කැමරා එකකුත් මේකේ අන්තර්ගත වෙනවා කියලා මේගොල්ලෝ පෙන්නලා තියෙනවා. මේ පැත්තට ගියහම මෙතනින් drone එකේ ගොඩක් විස්තර ටිකක් තියෙනවා. large capacity battery එකක්, ඊට පස්සේ මේකේ sensors ගැන, මේකේ කැමරා එක ගැන මේ වගේ ගොඩක් විස්තර මේක අපිට බලා ගන්න පුළුවන් වෙනවා. මේ පැත්තට ගියොත් එහෙනම් GT3 කියලා ආයෙත් මෙතනින් තියෙනවා. මෙතනින් drone එක අපිට බලා ගන්න පුළුවන්. මෙතනින් වයස අවුරුදු 8 කට්ටියට උනත් මේ drone එක fly කරගන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩාක් සරල විදිහට තමයි මේ drone එක fly කරගන්න තියෙන්නේ. ඔන්න ඔය ටික තමයි මේ box එකේ නම් බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතනින් අපිට warning ටිකකුයි privacy අපිට අදාළ කරන පොඩි විස්තර ටිකක් තියෙනවා. අපිට ඒව වැදගත් නැහැ. අපි එනම් මේ box එක unbox කරගෙන බලමු. ඉතින් අපිට මෙන්න මේ විදිහට box එක ලේසියෙන් unbox කරගන්න පුළුවන්. ඉතින් ඇතුළ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මෙහෙම අපි මේ box එකත් එළියට අරගෙන බලමු. ඉතින් අපිට මෙන්න මේ විදිහට box එක එළියට ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට box එක අපිට එළියට ගන්න පුළුවන්. අපි බලමු තව box එක ඇතුලේ අපිට paper work ටිකක් බලා ගන්න පුළුවන්. නේද? ඉතින් box එක ඇතුලේ ඔන්න ඔච්චරයි තියෙන. අපි box එක පැත්තකින් තියාගමු. ඉතින් යාළුවනේ ඉස්සෙල්ලාම drone box එක අපිට මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් drone එකට කිසිම damage එකක් නැති වෙන්න superior මේක pack කරලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන් වෙනවා.
ඉතින් ඉස්සෙල්ලාම අපිට පේපර් වර්ක් ටිකක් බලා ගන්න පුළුවන්. මේ තමයි ඇප් එක ඔපරේට් කරන විදිහේ පේපර් වර්ක් එක. ඊට පස්සේ මේ තමයි අපේ ඩ්‍රෝන් එක ෆ්ලයි කරන විදිහ සහ රිමෝට් එක මේවා කරන රිමෝට් එක පාවිච්චි කරන විදිහ ගැන ලොකු පේපර් වර්ක් ටිකක් තියෙනවා. අපිට ඒව වෙනද දුන්නේ නැහැ. අපි ඒ ටික පැත්තකින් තියාගමු. ඉතින් ඊට පස්සේ අපිට මෙන්න මේ විදිහට පොඩි බෑග් එකක පොඩි අයිටම්ස් වගේක් තියෙනවා. අපි ඒ ටික දැන් බලමු මොනවද කියලා. ඉතින් ඒ බෑග් එක අපිට මේ විදිහට ඕපන් කරගන්න පුළුවන්. ඉතින් ඉස්සෙල්ලාම අපිට පොඩි ස්ක්‍රූ ඩ්‍රයිවර් එකක් තියෙනවා. පොඩි රිපෙයාර්ස් වලදී ඩ්‍රෝන් එකේ පොඩි රිපෙයාර්ස් වලදී අපිට ගෙදර ඉඳලම මේ ස්ක්‍රූ ඩ්‍රයිවර් එක හරහා පොඩි ෆ්ලයින් ඉෂුව ආවහම පොඩි ඉෂුව වලදී මේක රිපෙයාර් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට type C charge එකක් අපිට බලා ගන්න පුළුවන් වෙලා තියෙනවා. බැටරි එක charge කරගන්න අපි එකක් පැත්තකින් තියාගමු. ඊට පස්සේ මෙන්න මේ වගේ තටු ඒ කියන්නේ drone එකේ තටු අපිට වැඩිපුර දීලා තියෙනවා. ඒ වගේම තමයි තව මොකක් හරි පොඩි gadget එකක් තියෙනවා. පොඩි repairs වලදී අපිට හදාගන්න drone එක මේ වගේ තව පොඩි gadget එකක් තියෙනවා. අපි එහෙනම් ඒ ටිකත් මේ විදිහට ඒ බෑග් එකටම දාලා අපි මේ ටිකත් පැත්තකින් තියාගමු. අපි මේ බෑග් එක පැත්තකින් තියාගමු. ඉතින් ඊට පස්සේ අපි ඕගොල්ලෝ ගොඩක් බලාගෙන හිටපු මෙන්න මේ ඩ්‍රෝන් එක අපි දැන් අන්බොක්ස් කරලා බලමු. ඉතින් අපිට මේ විදිහට ලේසියෙම මේ ඩ්‍රෝන් එකේ උඩ මේ විදිහට අරගන්න පුළුවන්. අපි ඒක පැත්තකින් තියාගමු. ඉතින් ඊට පස්සේ මෙතනින් ඩ්‍රෝන් එක දැන් මේ පැත්තට හැරුණාම වැටෙන්නේ නැති වෙන්න ඩ්‍රෝන් එකේ මෙතනින් පොඩි ලොක් හතර පැත්තෙන් තියෙනවා. අපිට ලොක් හතර මෙහෙම මේ විදිහට පොඩි ටච් කරාම පොඩ්ඩක් ඒ ලොක් හතර ඇතුළට යනවා. ඊට පස්සේ අපිට ඩ්‍රෝන් එක ලේසියෙම මේ විදිහට එළියට ගන්න පුළුවන්. ඉතින් මේ තමයි DJI Neo ඩ්‍රෝන් එකට 100%ක්ම කොපි කරපු සුපිරියටම කොපි කරලා තියෙන සුපිරිම කොපි හයි කොපි ඩ්‍රෝන් එකක් තමයි මේ GT3 කියන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මේක හයි කොපි කියන්නේ ආයේ කිසිම වෙනසක් නැහැ. GT3 කියන්නේ සුපිරියටම DJI Neo ඩ්‍රෝන් එක වගේම හදපු ඒකෙම බජට් ඩ්‍රෝන් එකක් කියලා මට මේක හඳුන්වන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි ඩ්‍රෝන් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඩ්‍රෝන් එකේ වැඩි විස්තර අපි තව ටිකකින් කතා කරගමු. ඒ නිසා ඩ්‍රෝන් එක අපි පැත්තකින් තියාගමු. ඉතින් ඊට පස්සේ අපිට මේ බොක්ස් එකත් බලා ගන්න පුළුවන් වෙනවා අපේ රිමෝට් එක සහ ෆෝන් හෝල්ඩ් එක. අපි ඒ දෙකත් එළියට අරගෙන බලමු. ඉතින් මෙන්න මේ විදිහට අපිට රිමෝට් එක එළියට ගන්න පුළුවන්. ඉතින් මේ රිමෝට් එකත් ආයි DJI රිමෝට් එකට 100%ක්ම සුපිරිම කොපි ඩ්‍රෝන් රිමෝට් එකත් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් DJI රිමෝට් එකත් මේ වගේම තමයි. DJI ඩ්‍රෝන් එකත් DJI Neo ඩ්‍රෝන් එකත් මේ වගේම තමයි. ඉතින් මෙන්න මේ රිමෝට් එකත් අපි තව ටිකකින් ෆුල් රිවිව් එකක් බලමු. ඉතින් ඊට පස්සේ අන්තිමට අපි ෆෝන් හෝල්ඩ් එක තියෙනවා. අපි ඒකත් මේකට මොඩ් කරගන්න විදිහ අපි බලමු. ඉතින් බොක්ස් එකේ ඔන්න ඔච්චරයි තියෙනවා. අපි මේ බොක්ස් එකත් පැත්තකින් තියාගමු. හරි අපි ඉස්සෙල්ලාම මෙන්න මේ රිමෝට් එක ගැන කතා කරලා යමු. ඉතින් අන්නේ ඉස්සෙල්ලාම රිමෝට් එක ගැන කතා කරන්න කලින් රිමෝට් එකට අපි බැටරි 3ක් දාගන්න ඕනේ. ඉතින් එන්නේ ඒක කරන්න තියෙන්නේ මෙන්න මෙතනින් පොඩ්ඩක් මේ විදිහට ඕපන් කරන්න පුළුවන්. එතකොට පොඩි බැටරි 3ක් මෙතනින් 1.5 වෝල්ට් පොඩි බැටරි 5ක් මෙතන 3ක් මෙතනට දාගන්න ඕනේ. ඒ බැටරි 3 දාගත්තට පස්සේ මේක අපිට මේ විදිහට ක්ලෝස් කරන්න පුළුවන්. එහෙනම් අපි මේකට බැටරි 3ක් දාගෙන ඉමු. ඉතින් යාළුවනේ අපිට ඩ්‍රෝන් එකට මෙන්න මේ විදිහට බැටරි 3ක් දාගන්න පුළුවන්. අපි එහෙනම් මේකත් මේ විදිහට ක්ලෝස් කරමු බැටරි 3 දාලා. ඉතින් මේක මෙන්න මේ විදිහට තද කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේ විදිහට තමයි රිමෝට් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ ස්විච් එක මේ පැත්තට කරාම පොඩි සවුන්ඩ් එකක් එක්ක මෙතනින් රෙඩ් කලර් LED ලයිට් එකකුත් එක්ක අපිට ඩ්‍රෝන් එක ඔන් වුණා කියලා බලා ගන්න පුළුවන් වෙනවා. එහෙනම් දැන් අපි ඩ්‍රෝන් එකේ ඔප්ෂන් ටික ගැන කතා කරමු. මම ඉස්සෙල්ලාම ඩ්‍රෝන් එකේ රිමෝට් එක ඕෆ් කරගෙන ඉන්නම්. ඉතින් යාළුවනේ ඕගොල්ලෝ දන්නවා මෙන්න මෙතනින් තියෙනවා මේන් ජොයිස්ටික් දෙක. ඉතින් මේකෙන් තමයි ඩ්‍රෝන් එක අප් ඇන්ඩ් ඩවුන් කරන්නේ. ඊට පස්සේ මේකෙන් ඩ්‍රෝන් එක මේ පැත්තටයි කරාම ඩ්‍රෝන් එක රොටේට් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ පැත්තෙන් මෙහෙම කරාම ඉස්සරහට ඊට පස්සේ මේක පහළට කරාම පිටිපස්සට මේක පැත්තට කරාම මේ පැත්තට වෙනවා. මේක මේ පැත්තට කරාම මේ පැත්තට දකුණට සහ වමට ඩ්‍රෝන් එකේ ජොයිස්ටික් එක මේවා කරාම ඩ්‍රෝන් එකත් ඒ විදිහටම ෆ්ලයි වෙනවා.
ඉතින් මෙන්න මෙතනින් උඩින් අපිට පොඩි බටන්ස් දෙකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ බටන් එක මෙහෙම ක්ලික් කරාට පස්සේ ඩ්‍රෝන් එකේ කැමරා එක ඔයගොල්ලෝ දන්නවා මේ කැමරා එකට ගිම්බල් කැමරා එකකට සමාන මේ විදිහට අපිට ටච් කරාම මේ ඩ්‍රෝන් එකේ කැමරා එක මෙහෙම පහළට යනවා. ඊට පස්සේ මේ ඩ්‍රෝන් එකේ මෙන්න මේක ක්ලික් කරාට පස්සේ ඩ්‍රෝන් එකේ කැමරා එක උඩට එනවා. එතකොට අපිට ඩ්‍රෝන් එක උඩ තියෙද්දි ඒ කියන්නේ ෆ්ලයි කරලා තියෙද්දි අපිට ඩ්‍රෝන් එකේ කැමරා එක පහළට උඩට කරන්න පුළුවන් මේ ඩ්‍රෝන් රිමෝට් එකෙන්ම. ඒ වගේම තමයි මෙන්න මෙතනින් අපිට ඩ්‍රෝන් එක 360 ෆ්ලිප් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් ඔප්ෂන් එකක් තියෙනවා. මේ ඩ්‍රෝන් එකෙන් මේ ඩ්‍රෝන් රිමෝට් එකෙන් මෙන්න මේ ඔප්ෂන් එකෙන් අපිට ඩ්‍රෝන් එක ලෑන්ඩ් ඔෆ් ටේක් ඔෆ් සහ ලෑන්ඩ් කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඔයගොල්ලෝ දන්නවා ඇති මේකේ සුපිරිම LED ලයිට් එකක් තියෙනවා. LED සුපිරිම DJI Neo drone එකට සම්බන්ධ සුපිරිම මේ DJI Neo drone එකේ වගේම quality කැමරා එකක් වගේම තමයි quality light එකක් තියෙනවා. ඒ වගේම තමයි ඒ light එක on off කරගන්නේ මෙන්න මේ button එකෙන්. මෙන්න මේක මේ විදිහට click කරාට පස්සේ ඒ light එක off වෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතනිනුත් option 4ක් තියෙනවා drone එක control කරන්න පුළුවන්. අපි එහෙනම් දැන් drone එකක් on කරගෙන බලමු. drone එකේ විස්තර තව දෙයක් මතක් කරන්න ඕනේ මෙන්න මෙතෙන්ට තමයි මෙන්න මේ ෆෝන් හෝල්ඩ් එක මවුන්ට් කරගන්න තියෙන්නේ. ඒකට කරන්න ඕනේ ඉස්සෙල්ලාම මෙන්න මෙතනින් තියෙනවා ඩ්‍රෝන් එක වැහෙන්න පොඩි කැල්ලක්. එන්න ඒක මේ විදිහට මෙන්න මේ විදිහට ගලව ගන්න පුළුවන්. ඊට පස්සේ අපේ ඩ්‍රෝන් මේ මවුන්ට් එක මෙන්න මේ විදිහට දාලා මෙතනින් පොඩ පුෂ් කරාට පස්සේ ඒක ඔටෝම ඇතුළට යනවා. එතකොට මේක හොඳට ෆිට වෙනවා. ඉතින් මේ ඩ්‍රෝන් රිමෝට් එකෙනුත් DJI performance සුපිරියටම ගන්න පුළුවන්. ඇත්තටම DJI ඩ්‍රෝන් එකක් යූස් කරනවා වගේ ෆීලිං එකක් මේ ඩ්‍රෝන් රිමෝට් එක යූස් කරද්දී අපිට බලා ගන්න පුළුවන් වෙනවා. එහෙනම් අපි දැන් ඩ්‍රෝන් එකේ විස්තර ටික බලමු. ඉතින් මෙන්න මේ කැමරා එක තමයි මේ ඩ්‍රෝන් එකේ මේන් කැමරා එක. ඉතින් මෙන්න මෙතනින් ඇහැටවත් පේන චූටි කැමරා එකක් තියෙනවා ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේ කැමරා එකේ නම් කිසිම quality එකක් නැහැ. නමුත් මේ කැමරා එකේ නම් මේ ගානට හරියන සුපිරිම කැමරා එකක් තියෙනවා කියලා මම හිතනවා. ඉතින් ඒ නිසා මේ කැමරා එකේ පහළ view එක බලන්න පුළුවන්. ඒ වගේම තමයි ඒ කැමරා එක අපිට වැඩක් නැහැ. මේ කැමරා එක තියෙන නිසා මොකද මේ කැමරා එක අංශක 180ටම මේවා කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපිට මේ ඩ්‍රෝන් එකේ කැමරා එක මෙන්න මෙහෙම පහළට කරාට පස්සේ පහළ view එක උනත් බලන්න පුළුවන්. ඉතින් මෙතන කැමරා එකෙන් කරන එක මේ කැමරා එකෙන්ම අපිට කරගන්න පුළුවන්. අපි මේ කැමරා එක තිබ්බ විදිහටම හදමු. ඉතින් මේ කැමරා එක අපිට manual adjust කරගන්නත් පුළුවන්. drone remote එකෙන් adjust කරගන්නත් පුළුවන්. ඉතින් මෙතනින් අපේ drone එකේ drone එකේ motors එක්ක අපේ flying මේවා ටික බලා ගන්න පුළුවන්. propellers ටික. ඉතින් propeller guard එකකුත් එක්ක එන නිසා මේ propellers වලට කිසිම damage එකක් issue එකක් එයි කියලා අපිට හිතන්න බෑ. මොකද මෙතන මේ guard එකකුත් එක්ක එන නිසා ගොඩක්ම safety මේ drone එක fly කරගන්න. ඉතින් ඕනම තැනක මේ drone එක fly කරගන්න පුළුවන්. ඉතින් ගොඩක් අය කියනවා මේ ඩ්‍රෝන් එක කිසිම ස්ටේබල් නැහැ කියලා. ඉතින් ඇත්තට මේ ඩ්‍රෝන් එක මම ෆ්ලයි කරා. මම ෆ්ලයි කරද්දී නම් ගොඩක් ස්ටේබල් විදිහට සුපිරියටම තිබ්බා. ඉතින් ඔය ටික තමයි ඩ්‍රෝන් එක ගැන කියන්න තියෙන්නේ. අපි ඩ්‍රෝන් එකේ බැටරි එක ගැන කතා කළොත් මෙන්න මෙතන පිටිපස්ස යටට වෙන්න තමයි බැටරි එක තියෙන්නේ. අපිට මේ බැටරි එක මෙන්න මේ විදිහට ගලව ගන්න පුළුවන්. මෙතනින් පොඩ්ඩක් පුෂ් කරාට පස්සේ ඩ්‍රෝන් එක පැත්තකින් තියාගෙන දැන් අපි බලමු බැටරි එක ගැන. ඉතින් බැටරි එක ගත්තොත් මිලිඇම්පියර් 1800 බැටරි එකක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් සාමාන්‍ය මේ බැටරි එකෙන් අපිට විනාඩි 20ක් පැය භාගයක් වගේ මේ ඩ්‍රෝන් එක එක දිගට ෆ්ලයි කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ සුපිරි බැටරි එකකුත් අපිට මේ ඩ්‍රෝන් එකට බලා ගන්න පුළුවන් වෙනවා. එහෙනම් දැන් අපි මේ බැටරි එක මවුන්ට් කරගෙන බලමු කොහොමද මේ ඩ්‍රෝන් එක ඔන් කරගන්නේ කියලා. ඉතින් මේ ඩ්‍රෝන් එක ඔන් කරගන්න නම් ඔයගලන්ට කරන්න තියෙන්නේ මෙන්න මෙතනින් ඔයගලන්ට පවර් බටන් එකක් තියෙනවා බලා ගන්න පුළුවන්. එන්න ඒක ටිකක් ක්ලික් කරගෙන හිටියම ඩ්‍රෝන් එක ඔන් වෙනවා මේ වගේ ලස්සන LED ලයිට් එකකුත් එක්ක. ඉතින් ඔයගලන්ට පේන්නේ නැති මේ ඩ්‍රෝන් එක ඔන් වෙච්ච ගමන් කැමරා එක මෙහෙම උඩට පහළට ගියා ඔන් වුණා කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපිට ඩ්‍රෝන් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයගලන්ට පේන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් තියෙනවා ඩ්‍රෝන් එකේ. එහෙනම් අපි දැන් ඩ්‍රෝන් රිමෝට් එකත් ඔන් කරගමු. මෙන්න මේ විදිහට ඩ්‍රෝන් රිමෝට් එක ඔන් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ ජොයිස්ටික් එක මෙහෙම උඩට පහළට කරන්න තියෙන්නේ. එතකොට මේ විදිහට LED ඉන්ඩිකේටර් එකක් ඇවිල්ලා ඩ්‍රෝන් එකේ LED එක එකම තැනකට එනකන් අපි පොඩ්ඩක් බලන් ඉන්න ඕනේ.
ඉතින් දැන් ඔයගලන්ට පේනවා ඇති මේ ඩ්‍රෝන් එක ඔන් වෙලායි තියෙන්නේ. දැන් මම ඕෆ් කරගත්තා. ඉතින් ඔයගලන්ට පේනවා ඇති ලොකු සද්දයක් නැහැ ඩ්‍රෝන් එක නෝමල් ඔන් කරගත්තාම නම් මම ආයෙත් ඔයගලන්ට ඔන් කරලා පෙන්නන්නම් මෙන්න මේ විදිහට. ඉතින් දැන් ඔයගලන්ට පේනවා ඇති මේ කැමරා එකත් මේ ඩ්‍රෝන් එකේ රිමෝට් එකම කන්ට්‍රෝල් කරන්න පුළුවන්. දැන් මම මේ බටන් එක ඔයගලන්ට ක්ලික් කරලා පෙන්නන්නම්. ඉතින් දැන් ඔයගලන්ට පේනවා ඇති මේක ක්ලික් කරාම උඩට යනවා කැමරා එක. ඉතින් මෙච්චරක් පහළට කරන්න පුළුවන් නිසා අපිට මෙන්න මේ කැමරා එකේ මෙන්න මෙතන තියෙන කැමරා එකෙම මෙන්න මේකත් කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ ඩ්‍රෝන් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් දැන් අපි බලමු කොහොමද මේ ඩ්‍රෝන් එක අපේ ෆෝන් එකට කනෙක්ට් කරගෙන කැමරා එක view කරන්නේ කියලා. කියන්නේ මේ කැමරා එක අපේ ෆෝන් එකෙන් බලාගන්නේ කියලා. එහෙනම් අපි දැන් ඒ වීඩියෝ එකට යමු. ඉතින් යාළුවෝ ඕගොල්ලන්ට අර හම්බෙලා තිබ්බ පේපර් වර්ක් එකේ තියෙන QR එක ස්කෑන් කරලා ඕගොල්ලන්ට මෙන්න මේ ඇප් එක දාගන්න පුළුවන්. ඉතින් Wi-Fi UAV කියලා ගැව්වමත් ඇප් එක එනවා. ඉතින් ඒක සර්ච් කරලා ගන්නවට වැඩිය ඔයගලන්ට පහසුයි වගේම තමයි QR රෙකෝඩ් කරලා ගන්න එක. මොකද එතකොට ඔයගලන්ට හම්බෙන ඩ්‍රෝන් එකත් අනුව මේකේ ඇප් එක සමහර විට වෙනස් වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට නම් වෙනස් වෙන්නේ නැහැ. මොකද එකම ඩ්‍රෝන් එක එකම ඇප් එක තමයි එන්නේ. ඒ වුණාට ඔයගොල්ලෝ ඔයගලන්ගේ හම්බෙලා තියෙන පේපර් වර්ක් එක අනුව මේකේ ඇප් එක ස්කෑන් කරලා ගන්න. ඉතින් ඇප් එක ඇතුළට අපිට යන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඇප් එක ඇතුළට යන්න කලින් අපි ඉස්සෙල්ලාම මේ ඩ්‍රෝන් එක ඉන්ටර්නෙට් එකේ එහෙම නැත්නම් Wi-Fi එක හරහා මේ ඩ්‍රෝන් එක කනෙක්ට් කරගෙන ඕනේ. ඉතින් ඒකට කරන්න තියෙන්නේ ඩ්‍රෝන් එක ඔන් කරලා ඊට පස්සේ රිමෝට් එකත් එක්ක මේ ඩ්‍රෝන් එක සම්බන්ධ කරලා ඕගොල්ලන්ගේ Wi-Fi එකට යන්න ඕනේ. ඉතින් මේ වැඩේට යාළුවෝ ඔයගොල්ලෝ data off කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ Wi-Fi එකට යන්න. Wi-Fi on කරගන්න ඊට පස්සේ. ඉතින් යාළුවෝ ඊට පස්සේ ටිකක් search කරාට පස්සේ ඔයගොල්ලන්ට මේ විදිහට FLOW කියලා ඇවිල්ලා ඔයගොල්ලන්ට මෙතනින් අංක ටිකක් පෙන්නයි. එන්නේ ඒක ඔයගොල්ලෝ මේ විදිහට touch කරලා ඔටෝම connect කරගන්න ඕනේ. ඉතින් මේක ඉන්ටර්නෙට් මොකුත් එකක් නෙමෙයි. මේක drone එකේ අපේ drone එකේ Bluetooth වලින් connect කරනවා වගේ Wi-Fi එකෙන් connect කරන එක. හරි, දැන් කනෙක්ට් වෙලායි තියෙන්නේ. අපි එහෙනම් දැන් යාළුවනේ ඇප් එකට යමු. ඉතින් යාළුවනේ ඇප් එකට ගියාට පස්සේ සරලව ඔයගලන්ට කරන් තියෙන්නේ මෙන්න මේ ස්ටාර්ට් කියන එක දෙන්න විතරයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ස්ටාර්ට් එක දුන්නාට පස්සේ ඔයගලන්ට පේනවා ඇති කැමරා එක තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ කම්පියුටර් සෝ ඔක්කොම අපිට මේ කැමරා එකෙන් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි යාළුවනේ මේ කැමරා එකේ රිවිව් එක අපිට ෆෝන් එකෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් යාළුවනේ ඔන්න ඔය විදිහට අපිට සරලව කැමරා එක අපිට බලා ගන්න පුළුවන් වෙනවා. එහෙනම් දැන් අපි බලමු යාළුවනේ මේකෙන් කොහොමද ෆ්ලයින් ටෙස්ට් එකක් ඒ වගේම තමයි කැමරා ටෙස්ට් එකක්. ඉතින් දැන්ටවත් ඔයගලන්ට පේනවා ඇති සුපිරිම කැමරා එකක් මේකේ තියෙනවා මේ ගානත් එක්ක බලද්දී. ඉතින් ඔයගලන්ට දැන්ටවත් පේනවා ඇති. ඉතින් යාළුවනේ ඒ වගේම තමයි මේ තියෙන අපේ ඩ්‍රෝන් එකේ රිමෝට් එක. ඉතින් රිමෝට් එකෙනුත් අපිට මේ ඩ්‍රෝන් එකේ අපේ කැමරා එක එජස් කරගන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවා. හරි, එහෙනම් අපි දැන් ඊටු ටික අපි බලමු. ඉතින් යාළුවනේ ඉස්සෙල්ලාම මම මෙතනින් අයින් වෙලා ඉන්නම් මේ කැමරා view එකෙන්. ඉතින් යාළුවනේ ඒ වගේම තමයි ඇප් එක ගැන කතා කරොත් අපිට මෙන්න මෙතනින් ෆොටෝස් ගන්න පුළුවන්, මෙතනින් වීඩියෝස් ගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතනින් අපිට රොටේට් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ෆෝන් එකේ වීඩියෝ වෙන පැත්ත රොටේට් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි යාළුවනේ මෙන්න මෙතනින් එයාප්ලේන් මෝඩ් එකක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතනින් කැමරා එක අර පහළ කැමරා එකට දාගන්න පුළුවන්. මම කිව්වා පහළ කැමරා එක නම් කිසිම quality එකක් නැහැ. quality නැහැ කිව්වත් වලනේ ඒකේ චූටිම quality එකක් තියෙනවා. මේ drone එකත් එක්ක බලද්දි ඉතින් ඒකෙත් පොඩි quality එකක් තියෙනවා. නමුත් මේ කැමරා එක තරම් නම් quality නැහැ. මෙන්න මෙතනින් අපි ගත්ත photos and pictures බලා ගන්න පුළුවන්. ඔන්න ඔය ටික තමයි සරල app එකේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපි දැන් බලමු කැමරා ටෙස්ට් එකක් සහ flying ටෙස්ට් එකක්. එහෙනම් අපි වැඩි ගත නැතිවම ඒ වීඩියෝ කොටසට.
GT3 drone එක ඕගලන්ට රුපියල් 15000කට BWin store එකෙන් මිලදී ගන්න පුළුවන්. නමුත් මේ වීඩියෝ එක බලලා අපේ channel එක subscribe කරලා මේගොල්ලන්ට screenshot එකක් යවුවට පස්සේ ඕගලන්ට පුළුවන් මේ drone එක රුපියල් 13500ක් වගේ මුදලකට offer එකක් සහිතව මිලදී ගන්න. ඉතින් යාළුවනේ ඒ කියන්නේ මේ වීඩියෝ එක බලලා අපේ channel එක subscribe කරලා ඒගොල්ලන්ට screenshot එකක් යවුවට පස්සේ රුපියල් 15000ක් වන GT3 drone එක ඔයගලන්ට රුපියල් 14500ක් වගේ මුදලකට මිලදී ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අමතක නොකර මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බැලුවා නම් අපේ channel එක subscribe කරලා මේ වීඩියෝ එක like එකක් දාලා මේ වීඩියෝ එකේ screenshot එකක් ඒගොල්ලන්ට යවන්නත් අමතක කරන්න එපා. එතකොට ඔයගලන්ට මේ drone එක රුපියල් 14500ක් වගේ මුදලකට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි යාළුවනේ BWin store එක කියන්නේ ලංකාව පුරාවටම drone බෙදා හරින සුපිරිම seller කෙනෙක්. ඉතින් ඒ නිසා ඔයගලන්ට කිසිම බය වෙන්න දෙයක් නැහැ. BWin store එක හරහා drone එකක් buy කරන්න. ඉතින් ඒ වගේම තමයි මේගොල්ලෝ එවන courier එක හරහා ඔයගලන්ට parcel එක අතට දුන්නට පස්සෙම ඔයගලන්ට මුදල් ගෙවලා එහෙම නැත්නම් cash on delivery හරහා මේ parcel එකකින් එහෙම නැත්නම් drone එක ගන්න පුළුවන් නිසා තවත් වටිනවා. එතකොට ඔයගලන්ගේ අතටම parcel එක එහෙම නැත්නම් drone එක හම්බුනාට පස්සේ ඔයගලන්ට මුදල් ගෙවලා මේ drone එක ගන්න පුළුවන්. ඉතින් අද ගෙනා වීඩියෝ එක ඔයගලන්ට වැදගත් වුණා කියලා හිතනවා නම් අනිවාර්යෙන් වීඩියෝ එක like එකක් දාන්න. වගේම අපේ channel එකට අලුත් කෙනෙක් නම් පාරෙන් subscribe button එක click කරලා අපේ channel එකට join වෙන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ drone එක මිලදී ගන්නවා නම් අර මං කලින් කිව්ව විදිහටම රුපියල් 13500කට මේ drone එක ඕන නම් අපේ channel subscribe කරලා මේගොල්ලන්ට screenshot එකක් යවන්න අමතක කරන්න එපා. එහෙනම් අපි තව මේ වගේ වටින සුපිරි interesting video එකකින් හම්බ වෙනකම් ඕගොල්ලන්ට සුබ දවසක් වේවා.